Hello my beautiful people, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට මම ආදරෙන් පිළිගන්නවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මගේ මේ ජීවිතේ තවත් ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද ඉතින් පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් තමයි මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ. මුලින්ම මම මගේ ඇඳේ බෙඩ්ෂීට් මාරු කරා. මම සති දෙකෙන් දෙකට බෙඩ්ෂීට් මාරු කරනවා වගේම පරණ බෙඩ්ෂීට් හොදනවා. අද ඉතින් තියෙන වැඩ ඉක්මනට ඉවර කරලා මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ටක් කාලා ලෑස්ති වුණා මමයි මගේ හොඳම යාළුවෙකුයි එළියට යන්න. මේ යාළුවා නම් ඔයගොල්ලෝ හැමෝම දන්නා කියලා මම හිතනවා. ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ රියලිටි ප්ලාසා එකට ජාලා තියෙන ෆිල්ම් එකක් බලන්න. ඔයගොල්ලන්ට ෆ්‍රී වෙලාවක් හම්බුනත් ඔයගොල්ලෝ යාළුවොත් එක්ක එළියට යනවද? ඔන්න ඉතින් අපි දෙන්න ඔන් ටයිම් එකටම ෆිල්ම් එක බලන්න ඇවිල්ලා තියෙන්නේ දැන්. අපි කැන්ටින් එකකින් අවශ්‍ය ඒවත් අරගෙන ඔන්න දැන් බලන්න ගියේ ගඩාෆි කියන මූවි එක. හරිම ලස්සනයි. ඇත්තටම මට නම් hina වෙලා කඳුළුත් පැන්නා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගිහින් බලන්න. මාරම ඉදියට අපි දෙන්න එන්ජොයි කරා. අපි දෙන්නට hina කාලා මැරෙන මේක බලලා. මේ ඉන්නේ මගේ ලස්සන යාළුවයි මමයි. ගොඩක් වෙලාවට මම මූවීස් බලන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ මූවි එක ගොඩක්ම වෙනස් ලස්සනම මූවි එක. ඔයාලත් ගිහිල්ලා බලන්න. ඔන්න ඉතින් දැන් මූවි එක එන් වෙලා තියෙන්නේ. අපි දෙන්න ඩිසයිඩ් කරනවා දැන් කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අර මල් දොට්ටි කියන්නේ හැමෝම දන්නේ නිෂුගේ ෂොප් එක. ඊට එහා පැත්තේ තියෙන ෂූ ෂොප් එකට තමයි මායි නංගි මේ ආවේ. ඇත්තටම එතනින් යනකොට මේ ෂොප් එකට හැරෙන්නේ නැතුව යන්න කවදාවත් අපි දෙන්නට නම් බෑ. මෙන්න මේ ෂූ දෙක මම ගත්තා. හරිම ලස්සනයි. 3000 ගාණක් තමයි උනේ. මාරම ලස්සන ෂූ කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ගොඩක් වෙලාවට ඔන්ලයින් විතරක් තියෙන ලස්සනම ෂූස් මෙතනින් ආවොත් ඔයගොල්ලන්ට පර්චේස් කරන්න පුළුවන්. ලස්සන බෑග් තියෙනවා. හැම දෙයක්ම මෙතන තියෙනවා. මෙහෙමයි මෙතන තියෙන ෂූස් එහෙම ගොඩක් ක්වොලිටි. ඒක නිසා වෙන්නේ නැති පොඩ්ඩක් අනිත් තැන් වලට ප්‍රයිස් එක වැඩි. හැබැයි මාර ක්වොලිටි. මට මේ බෑග් එකටත් හිත ගියා. ඒක ලස්සනයි නේද ළමයි? මං හිතනවා හැම ගෑනු ළමෙක්ම මේ දේවල් වලට නම් ගොඩක් ආස වෙයි. හැම ගෑනු ළමෙක්ම ලස්සනට අඳින්න ලස්සනට ඉන්න හරිම කැමතියි කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ විදියට මේ වීඩියෝ එක ඔයාලත් එක්කම ෂෙයා කරගන්නේ. මගේ යාළුවා ඔය නෝමල් ලස්සන ෆ්ලැට් ස්ලිපර්ස් දෙකක් තමයි ඔය දාලා බලන්නේ. එයා ඔය ෆ්ලැට් දෙකක් තෝරන්නේ. එයා ටිකක් උසයි. ඉතින් ඒ හින්දා එයාට හෙනට සෙරප්පු තියෙනවා. හැබැයි දැක්කට පස්සේ නොගෙන ඉන්න බෑනේ. ඔන්න ඉතින් දැන් අපි දෙන්න තිලක වර්ධනේ පැත්තට තමයි යන්නේ. මොකද මට ගන්න දේවල් ටිකක් තියෙනවා. සමහරක් ඒවා මට වීඩියෝ කරගන්නත් අමතක වුණා ගත්ත දේවල්. ඔන්න ඉතින් මේනේ අපි දෙන්න. එකම වයිබ් එකේ යාළුවෙක් ඉන්නවා කියන්නේ මාරම ෂොක් දෙයක්. හිතේ කහටක් නැති හොඳම යාළුවෝ ඔයාටත් ඉන්නවද? මට නම් කීප දෙනෙක්ම ඉන්නවා. මේ යාළුවා නම් ගොඩක් ළඟින් ආශ්‍රය කරවෙනවා. මොකද එයා අපේ කිය ළඟමයි ඉන්නේ. ඔන්න ඉතින් මේ දවස් වෙද්දි නම් ගොඩාක් ලෝ ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. මා යාළුවයි නිදහසේ shopping කළා. ඔන්න ඉතින් මට අවශ්‍යම දේ මෙතන තියෙනවා. පොඩි පාටි එකක් තියෙනවා. ඒකට ෆ්‍රොක් එකක් තමයි බැලුවේ. ඔන්න ඉතින් මෙන්න මේක ලස්සනයි කියලා මට යාළුවා කිව්වා. මම ඔයගලන්ට ෆිට ඔන් කරලා පෙන්නන්නම්කෝ. ඔන්න ඉතින් ගන්න ආව දෙයට වඩා දේවල් අතේ තියෙනවා මෙතනදී. ඇඳුම් දැක්කහම නම් පුදුම පිස්සුවක් තමයි හැදෙන්නේ. ඔක්කොම අමතක වෙලා ඔක්කොම ඇඳුම් ටික ගෙදර ගෙනියන්න හිතෙනවා. ආයි බොරු වැඩි කරන්න ඕනේ නැහැ කියලා හිතලා පැත්තකින් තියලා අවශ්‍ය දේ විතරක් අරගෙන මම එනවා. ඔන්න ඉතින් මේ අර කිව්ව ඩ්‍රෙස් එක ඒක නම් මාර ලස්සනයි ළමයි. ඇඟේ ගානට තියෙනවා.
ඔයාලා මොකද හිතන්නේ ඒක මට ලස්සනයිද? ඔන්න ඉතින් මම මෙන්න මේ ඇඳුමත් ඇඳලා බැලුවා. ඒ ඇඳුම ඇඳහම පොඩි කියුට් ගතියක් තියෙනවා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔන්න ඉතින් අන්තිමටම ෆිට ඔන් කරේ මෙන්න මේ ඩ්‍රෙස් එක. ඒකට නම් තැම්පත් පාටක් ආවා. වෙසක් ළඟ එන නිසා මට මේ ෆ්‍රොක් එකට හිත ගියා. ෆිට ඔන් එකත් මාර පර්ෆෙක්ට්. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මට හිතෙන්නේ මේක රුපියල් 3000 ගාණක් වුණා. ඔයගොල්ලෝ හිතන්නේ මට ලස්සනයිද මේක? මං ගත්තේ මොනාද කියලා පුළුවන් නම් ගෙස් කරන්නකෝ. ඔන්න ඉතින් මායි යාළුවයි ඉයරින්ස් පැත්තට ආවා. මට මේ ඉයරින්ස් පිස්සුවක් හැදිලා දැන් තියෙන්නේ. මම මෙතනින් ලස්සන ඉයරින්ස් දෙකකුත් අරගෙන ඉල් කරන්න යද්දි මේ කිඩ්ස් ටොයිස් දැක්කා. අනේ මට ගණ්ඩමයි හිතුනේ අපේ චූටි බබාට. මං ඉතින් ෆයිනලි අයියාගේ බබාට ගිෆ්ට් එකකුත් අරගෙන දැන් ඉතින් යාළුවත් එක්ක යන්නේ ගොඩක් බඩගිනි. දැන් අපේ ලන්ච් ටයිම් එක. දැන් තමයි අපි දෙන්න ආසම වෙලාව. දැන් ඉතින් මෙතනින් රස බර්ගර්ස් කන්න තමයි අපි දෙන්න ප්ලෑන් කරේ. මෙතන බර්ගර්ස් හරිම රීසනබල් ප්‍රයිස් එකට ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. අපි දෙන්න ඇත්තටම ගත්තේ ෂවර්මයි බර්ගර් එකකුයි. මොකද අපි දෙන්න කලින් ෆිල්ම් එක බලද්දිත් එක කඩචෝරු කාපු හින්දා දැනටත් බඩ චුට්ටක් පිරලා තියෙන්නේ. ඒ නිසා අපි දෙන්න මේ විදිහට ෂෙයා කරගෙන කෑම ගත්තා. හිතේ කහටක් නැති යාළුවෝ කියන්නේ හිතට මාරම නිදහසක් ගේන සතුටක් ගේන දෙයක් තමයි මං හිතනවා. ඕගොල්ලන්ටත් ඒ වගේ හිතේ කහටක් නැති ඕනම දෙයක් ෂෙයා කරගන්න පුළුවන් හොඳ යාළුවෙක් ඇති කියලා. ඔන්න ඉතින් ගෙදර ගිහින්නත් ගත්තා. ඊට පස්සේ අපි දෙන්න එතන ඉස්සරහම තියෙන ඩින්චුන් එකට ගියා. ඔන්න ඉතින් දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. හැබැයි සෙනග ටිකයි හිටියේ මේ වෙද්දි නම්. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. ඒගොල්ලෝ බිසී නිසා ටිකක් කාර්යබහුල නිසා හරියට සීල් එක ගහලා නැහැ. එතනම බීම් එක හැලුණා. හැබැයි ඒගොල්ලෝ ආයි රීෆිල් කරලා දුන්නා. ඒ අතින් නම් මාර හොඳයි කස්ටමර් සර්විස් එක. ඔන්න ඉතින් මම ගත්තේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක්. මාර රසයි. මේකේ අර බබල්ස් ජෙස්මින් රහ එනවා. මාරම රසයි. ඇත්තටම මම ගත්ත ගැන මේක මට යාළුවා අරන් දුන්නේ. එයා ගානේ. ඉතින් මම එයාට තෑන්ක් යූ කියලා කියනවා මේ වීඩියෝ එක බලන අය. ඉතින් මේ යාළුවා ගත්ත එක මාර රසයි. අපි ගත්ත ඩ්‍රින්ක්ස්. ඔය ඉතින් මම එයාට තෑන්ක්ස් කරනවා. ඔන්න ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ මාර විදියට සෙනඟ පිරුණා. දැන් ඉතින් රෑ වෙලා තියෙන නිසා ගෙදර ගිහින් මෙන්න මේ ඩ්‍රින්ක්ස් ටිකත් අරගෙන අපි ගෙදර එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. සලං වෙලා නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා සාගරෙත් දනී ආදරෙත් මේ ගයක් වුණා